නියමට එනවා. පැහැදිලිව වෙනවා. මොන්රු දෙන්නේද කොහෙද? පුතු අම්මෝ. අයිති මේ අතේ තුඩේ ඩොට් තාත්තේ උඩට මොකද්ද අතෙන් තුඩද මං අතන ඕ අන්තරට මට මෙයා අඳුනලා දෙන්නත් බැරිුණානේ මේ මගේ හොඳ යාළුවෙක් මිස්ටර් පාසල් කෙරේලා බොක්සිං චැම්පියන් රෙස්ලිං චැම්පියන් ඒ වගේම හොඳ කරාටිකාරයෙක් මේ අද බොඩි මාස්ටර් මිස්ටර් කිරිදෙන මේ මිස් කිරිදෙන හලෝ මේ අපේ මිස්ටර් තාසන්ට ඕන ගණන් කාලෙකට නිකන් ෆට් ගාලා වැඩක් දෙන්න පුළුවන්. ඔය පුල් ගෙඩිය වගේ ඇඟ තියෙන උන් ඉන්නව නේද? උන්ව ගණන් ගන්නවත් නැහැ. නිකන් බෝන්චි කරලා වගේ ෆට් ගාලා පොඩි කරලා දාන්න පුළුවන් නේද මිස්ටර් තාසන්? පුල් ගෙඩිය වගේ ෆට් ගාලා පොඩි කරලා කුඩු කරලා දාන්න පුළුවන් මට. ඉතින් කොච්චර සූරේක් වුණත් අංගේ මසල්ස් නැහැ. ඔන්න මම නම් ගත්තේ නෑ අංකල්. මගෙන් අහන්න එපා. මොනවද? මෙයාගේ මසල්ස් නෑ නෑ. එයා ගත්තේ නෑ. මම බලන් හිටියේ. මෙයා එකොටත් මේ වගේ. පපුව ලෑල්ල වගේ. ඇඟේ එක මසල්ලයක් තිබුණේ නෑ. නේද? මසල්ස් ඕනේ නෑ වැඩ දෙන්න නේද මිස්ටර් තාසන්? මොනවද මිස්ටර් තාසන් ඕනේ? ජෝරක අයි මසාය කතෝන. තෙල කියන්නේ තෙමනේ. තෙම ඇඟ හරිම දුර්වලයි. කිසිම ශක්තියක්. අයිස මිස්ටර් තාසන්ට ඇහෙනවද සද්දයක්? නිකන් ඩක දානවා වගේ සද්දයක්. ඈත දුරක ලීරෝ. අයිස මේ මොනව හරවද? මගේ කන් දෙකේම වතුර බාල්දි දෙකක් විතර පිළිලා. වතුර ජොක ගානක් මට එනවා. නාලනේ ආවේ. මේ ළමයා කන්නේ බොහොම පොඩ්ඩයි. දුර කාන්ති. මේ වඩිපත් නයියට හොඳ මාළු කෑල්ලක් දෙන්න. ඔය මාළු දීසිය ළඟම තියෙන්නේ. අනිත් එක මෙතන අතපය කරු අබ්බගාතෝ නෑනේ. කවුද සමතට කිව්වේ? අනිත් එක කවුද මේ මෙහාට දැක්කම ඇවිල්ලා ඉන්න මේ උලම? ඕනේ තාසන් කෙනෙක් ඕනේ සිම්පන්සිය මට කමක් නෑ. මේ කෑම කනවා නම් සල්ලි ගෙවන්න ඕනේ. නෑ. සොයන සල්ලි ගෙවනවා. මිනිහා මාත් කිව්වා. අම්මා හරි නපුරුයි. නිලමෙත් නපුරුයි, රමාතනෙත් නපුරුයි. මූට මේ හිටියා කියනක් වුණාද අම්මපල්ල? ඔන්න හැම නිකන් ඉන්නේ. යාර කැමරේ ඉතර මොක හැදෙනවා. මතකද එදාර ගුවන් තොටු පොලේදී මා වෙන්වි ගියේ. මේ මොන නාටකයක් කරද්ද? මේක කොලමක්. ඒ මොකද යා හිටියදී මේක පාර සින්දු කියන්නේ. හා? එයා හිටියා කියන්නේ සංඥාවක් දෙනවා. සර් වතුර නේද? වතුර? මතක කරන්න එපා. වතුර. සමදිරවන්න මන් දෙන වතුර පාර දෙයක් විතර මම කන් දෙකෙන් අරගෙන. වතුර. සම්සෝ. මට මතකද අර මිසිගේ මොන වෙච්චද මොනද කීද? මට මේ මිරිස් සමරන්නයි නැගුම් ලියන්නයි ගියාම කොහෙද මිසිලා ගැන කල්පනා කරන්න වෙලාව? නැත්නම් අම්මා මට නම් මිරිස් සමරන්න කියන්නේ. නෑ. වටික පටුලියාව දැක්ක නේද? අපිට ඕනේ කොහොම හරි මුව බෝඩිමෙන් පන්න ගන්න. ඔව්. මොනවා කියනවද මේ? අනික මං නිකන් රෙස්ලිං චැම්පියන් කෙනෙක් වෙලා තියෙන්නේ. ගත්ත 100ට වැඩේ දෙන්න තිබ්බය. කෙල්ලෙක් බෙම්මෙන් මූ මිදින දුක. කෙල්ලෙක් නම් මොකද බං? බෝල් පොයින්ට් පෑනක් වගේ. මූණ නිකන් යූ කාපු රිලෙක් වගේ. ඔය කාගෙන්ද කතා කරන්නේ? මෙන්න මේ වහයගේ කෙල්ල. අර අපිත් එක්ක මේසෙපත් කෑවේ. ඕ අර බුල්සේ ගාවගේ මූණ තියෙන්නේ. අන්නේ අපම. කාගෙන්ද මේ ළමයි කතා කරන්නේ? අපි මේ දන්න කෑල් ළමයි ගැන. මූණක් තියෙනවා කරවෙච්ච රොටියක් වගේ. ඕක අඟක් නම් බැරිය. හරියට නැවිච්ච බස්සමක් වගේ. හැබැයි පව් මෙහෙමත් කෙල්ල ඉපදිනවනේ. ඉපදුනාට නම් මොකද? උන්ට මැරෙන්න හදන කාලකන්ණිත් ඉන්නවනේ. අයිසි මම මේ ආවේ හරි පුදුම වැඩක් කියන්නේ. මගේ මේ ටෝච් එක එළිය නැහැනේ. එළිය නැහැ? ඔව්. අපි ගත්තේ නැහැ. අපි ගත්තේ නැහැ. එහෙනම් කමක් නැහැ. මම යනවා. Good night. Good night. Good night. Good night. අයිසි මට පේන තමසලා බෝඩි මස් ලූස් හැමෙත් වගේ. ඔව්. හැමතිස්සෙම මාකා කරන්නේ නැති වෙලා. අද උදේ මාත් එක කියනවා අතේ නාඩි වැටෙන්නේ නැහැ. මං අංග හිටියම මං ගත්තා කිය. කිසිම සැකයක් නැහැ.
අංකුලගේ තාසන් කියලා ඉලවා. මේ ඉන්නේ. ඇයි තමස කිචි කිචි ගන්න? කවුරුත් තමස කිචි ගව්වා. මූදර රෙස්ලර්. මූට වඩා බස් පිට තියනවා කෑදැත්තෙකුට. දෙකි. හලෝ මේ මට දවස් දෙකෙන් මස් විදා ගන්න පුළුවන්. තමස එක දැනගන්නවා. වඩික වටුන. තමස ඔච්චර කයිය ගහන්නේ. තමස නැස්තිද මෑච් එක රෙස්ලින් ගේම් එකක් දෙන්න. ඔව් මම නැස්ති. මම නැස්ති. එහෙනම් වඩික වටුන. තමස බැලුවා තමස බෝඩිම දාලා යනවා. හරිද? හරි. තමස. තමස බැලුවා මෙයා බෝඩිම දාලා යනවා. හරිද? රයිට්. එහෙනම් තමස යනවා. ගුඩ් නයිට්. මම කියලා. ඉලවා. එන රෙස්ලින් මැච් එක ලබන ඉරිදා. ලෑස්තිද? ඔව්. මගේම නොලැබීම තමයි. කොයි තරම් try කෙරුවද? කොයි තරම් දඟ දැම්මද? මොන තරම් දුක් විඳද? අර කියලා තියෙනවනේ නොලැබෙන ප්‍රේමිත හඳා වැළපිලා වැඩක් නැහැ කියලා. අස්පේක් වගේ. ඔහොම දැනුම් ගන්නවද? කරුමේ මහත මම ඒකි ගැන මැරෙන්න හදනවා. ඒකි මාව රතුළුණු ගෙඩියකට ගණන් ගන්න. කරදරේ මම දැනුවේ දුක් චූන් එකක්. ඒ මොන මකුලකටද? ඇයි පිච්චර වල ගහන්නේ? කොල්ල අඬනකොට රොක්සාමි වයලින් එකෙන් දෙන්නේ දුක. බෑග්ග්‍රවුන්ඩ් මියුසික්. ඉතින් ආයි අඳෝනාව පටන් ගනින්. අරු ගහයි වයින් එක. ප්‍රේම වියෝගයට නියම වාතාවරණයක් ඇති කරන්න ඕනේ. කියපන්. පටන් ගනින්. ඌවර දිරත් පිටි බම්බුවක් වගේ එකට සැත් වෙලා මැරෙන්න හැදුවා. දැන් ඌට ඒව මතක නැහැ. පිටි බම්බුවක් වගේ නම් මොකක්ද අලෝ? මස් කට්ටක් වගේ. එතකොට තමුසේ ඔයා මස් ගාපයක් වගේ නේ. ඔව්. ශාන්ති නේද? ඉන්නවා. එහෙන්න වාඩි වෙන්න. කවුද ජෝ කරලා දෙන්න? ඒ මට ආවතේව කරන පක්කලියෝ දෙන්න. ඉතින් එහෙනම් ඇයි ඔයා මේ වැඩකාරත් එක්ක එකට ඉඳගෙන ඉන්නේ? මගේ නෑනේ උස්පාත් ભેදයක්. මං යන්නේ කෙලින්ම සමාජවාදය කරා. ඔව් සමාජවාදය. අර ගියා දැක්කද? ගතේ ටිකද ඉස්සලා. මම මෙයාට කතා කරගෙන හිටියා. එහෙනම් කලින් අඳුරනවා වගේ. නෑ නෑ. ඒක නම් අඳුර ගන්න ආසයි. මගේ අම්මා බල්ලා. ආයෙත් අඳුර ගන්නවා. මෙයා පාටියට ගල් කෙනෙක් ශ්‍රියානේ. මේක අපේ ගෙදර බෝඩ් ලයින් එක කෙනෙක්. කොස්තා. මේ අඳුර ගන්න ලැබීම භාග්‍යයක් කියලා. ඔය මං කිව්වේ කොහේ හිටියත් හරියන්නේ කාට හරියනවා. කෙල්ල අපේ එකා පැන්න සැක් කරගත්තා. ඒකට මම මාස ගානක් තිස්සේ දඟලනවා. මම නම් ඕවා ගණන් ගන්නෑ. හැබැයි තාසන්ට කෙල්ලෙක් ඉන්න